2026 ජූනි මාසේ 2 වෙනිදා බ්‍රහස්පති ග්‍රහයා මිථුනෙන් කටක රාශියට ගිහිල්ලා ඒ කටක රාශියේ උච්ච ස්වරූපයට පත් වෙනවා. මෙන්න මේ උච්ච ස්වරූපයට පත්වීම හරියටම 2026 ජූනි මාස 2 වෙනිදා ඉඳන් 27 ජූනි මාසේ 29 වෙනකල් තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ මෙන්න මේ උච්ච භාවයට බ්‍රහස්පති පැමිණීම වෘෂභ ලග්න හිමියෙකුට කොහොමද බලපාන්නේ කියලා. වෘෂභ ලග්න හිමියන්ට ලග්නයේ සිට ගණන් කරද්දී කටකය කියලා කියන්නේ තුන්වෙනි භාවය. ඒ කියන්නේ තුන්වෙනි ස්ථානය. තුන්වෙනි ස්ථානයට තමයි ගුරු උච්ච වෙලා පැමිණෙන්නේ. ඉතින් මේ පැමිණීම 2027 ජූනි 29 වෙනකල්ම තියෙනවා. දැන් තුන්වෙනි භාවයේ උච්ච ගුරුගේ වාසිය කොහොමද කියලා අපි ඒ බලපෑම කොයි විදියටද වාසි අවාසි ගෙන දෙන්නේ කියලා අපි කතා කරමු. තුන්වෙනි භාවය කියන්නේ උත්සාහය, ධෛර්යය, සහෝදර සහෝදරියන්, අත්කම් නිර්මාණ, කොමියුනිකේෂන්, කෙටි ගමන්, ලිවීම, මාකටිං, ස්කිල් වගේ දේවල් වල තුන්වෙනි භාවය තමයි ප්‍රධාන වෙන්නේ. ඇත්තටම මම ඒ කිව්ව දේවල් වල මහගෙදර වෙන්නේ තුන්වෙනි භාවය. එතකොට මේ ගුරු උච්ච වුණාම මේ තුන්වෙනි භාවයට ඇවිල්ලා දෙන ආශිර්වාදය තමයි ධෛර්ය වැඩිවීම, විශ්වාසය වැඩිවීම, බය වෙලා හිටපු වැඩ පටන් ගන්න හිත එනවා. මට පුළුවන් කියන හැඟීම එයාගේ හිතට වෘෂභ ලග්න හිමියාගේ හිතට එනවා. වෘෂභ ලග්නය ස්වභාවිකවම ටිකක් ස්ලෝ, කෙයාෆුල්. ඒ ස්වභාවයට ගුරු තල්ලුවක් දෙනවා මේ කාලය තුල ඉස්සරහට යන්න, වැඩ කටයුතු සාර්ථක කරගන්න. සහෝදර සබඳතා හොඳ අතට හැරෙනවා. අයියලා, නංගිලා, මල්ලිලා, අක්කලා ඉන්න අයට ඒ අයත් එක්ක තිබ්බ ප්‍රශ්න සමතේකට එනවා. උදව් උපකාර ලැබෙනවා. නැත්නම් ඔවුන්ට ඔබෙන් උදව් වැඩිපුර සිද්ධ වෙන්න පුළුවන්. එතකොට කමියුනිකේෂන් වල බලය කතා කිරීමට, ලිවීමට, ප්‍රසන්ටේෂන්, මේ සෝෂල් මීඩියා වල වැඩසටහන් ඉදිරිපත් කිරීමට, සේල්ස් වලට මෙන්න මේ වගේ දේවල් වලට සුබ කාලයක් බවට තුන්වැන්නට ඔබේ ගුරු පැමිණීම හේතු වෙනවා. දැන් වෛද්‍ය පැත්තේ වැඩ කරන කෙනෙක් නම් Taman තව තවත් ප්‍රකට භාවයට පත් වෙන්න පුළුවන්. මොකද මේක හරිය වැදගත් වෙනවා වෘත්තිකයින්ට, ගුරුවරුන්ට, ටියුෂන් කරන අයට, වෛද්‍ය වෘත්තිය නියැලෙන අයට මේක හරියට වැදගත් වෙනවා. ඒ අයගේ ප්‍රකට භාවය තවත් වැඩි වෙනවා. ඒ අය කරා සේවාලාභීන් ගොඩක් පැමිණෙන්නට හේතු කාරණා වෙනවා. එතකොට ඔබේ අදහසට අනිත් අය ඇහුම්කන් දෙනවා. කෙටි ගමන් වැඩි වෙනවා. කෙටි ගමන් වැඩි වෙනවා, වැඩ වැඩි වෙනවා. ඒ නිසාම මේ කෙටි ගමන් වලින් සමහරට ට්‍රේනින් එකක්, කෝස් එකක්, ස්කිල් එකක් ඩෙවලොප් කරන දෙයක් වෙන්න පුළුවන්. මේ කෙටි ගමන් වලින් ඇත්තටම සාර්ථක භාවය අත් කරලා දෙනවා. එතකොට මේ තුන්වැන්නට ආපු ගුරුට දෘෂ්ටි දෙන තැන් අපි බලන්න ඕන. ගුරු ඉන්න නැකතත් කාර්තුවෙන් මේ මාස 4න් 4ට වගේ වෙනස් වෙනවා. ඒකත් අදාළ කරගෙන තමයි මේ පලාපලය ගොඩනගන්නේ. එතකොට ගුරු මේ තුන්වැන්නේ ඉඳගෙන දකිනවා 3න් 5, 3න් 7, 3න් 9 කියන ස්ථාන. එතකොට 3න් 5 වෙන්නේ 7 වෙනි භාවයේනේ, වෘශ්චික රාශිය. වෘෂභ ලග්නායගේ 7 වෙනි භාවයේ වෘශ්චික රාශිය. ඔන්න 7 වෙනි භාවයෙන් කියනවා දරුවෝ, ප්‍රේමය, පාර්ට්නර් සම්බන්ධතාවය, විවාහ සම්බන්ධතාවය, බිස්නස්, හවුල් ව්‍යාපාර, ඊළඟට දරුවෝ ඉන්නව නම් ඔවුන්ගේ දියුණුව, ඒ වගේ දේවල් වලට සුබ කාලයක්. ආදර සම්බන්ධතා තිබ්බ අය ඒවා වැඩි වර්ධනය කරගන්න පෙළඹෙන්න පුළුවන්.
ඒ වගේම නොතිබ්බ අයට එහෙම දේවල් ඇති වෙන්න පුළුවන්. අලුත් මේ හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න, ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න හොඳ කාලයක් කියලා හඳුන්වන්න පුළුවන්. හත්වෙනි භාවය හත්වෙනි භාවයට, ඒ කියන්නේ වෘෂභ ලග්නයාගේ හත්වෙනි භාවයට වෘශ්චිකයට දෙන දෘෂ්ටිකත්වය නිසා ඇත්තටම කසාදේ ප්‍රශ්න තිබ්බනම් ඒව හදාගන්න හොඳ අවස්ථාවක් විදියට මේ අවුරුද්දක කාලය හඳුන්වන්න පුළුවන්. තමන්ගේ පාර්ට්නර්ට ලාභ දියුණුවක් එනවා. බිස්නස් කරන අයට ගිවිසුම් වලින් ඩීල් වලින් හොඳ වෙනවා. ඒ වගේම එයාලගේ දැක්ම හොඳ වෙනවා. එතකොට 9 වෙනි භාවයටත් ඒ කියන්නේ වෘෂභ ලග්න අයගේ 9 වෙනි භාවය කියන්නේ මකර රාශිය. 9 වෙනි භාවයටත් වෘෂභ ලග්න අයගේ මේ ගුරුගේ දෘෂ්ටිකත්වය හිමි වෙනවා. එතකොට 9 වෙනි භාවයෙන් කියන කාරණා ඔක්කොම සක්‍රිය වෙනවා. වාසනාව, තාත්තගෙන් ලැබෙන දේවල්, උසස් අධ්‍යාපනය, දීර්ඝ ගමන්, ආගමික දර්ශනය වාසනාවෙන් වැඩි වෙලා හරියන්න හොඳ කාලයක් බවට මේක පත් වෙනවා මේ වසරක කාලය 2026 ජූනි 2 ඉඳලා. ලොකු අයගේ පිහිට හොඳට ලැබෙනවා. විදේශ ගමන්, උසස් පාඨමාලාවලට ඉගෙන ගන්නව නම් උපාධියකට, පශ්චාත් උපාධියකට හොඳ කාලයක් බවට පත් වෙනවා තරුණ දරුවන්ට. එතකොට ධර්මයේ පැත්තටත් ලොකු නැඹුරුවක් ඇති වෙනවා. යුක්ති සාධාරණ ගතව ජීවත් වෙන්න පෙළඹෙන කාලයක් බවට පත් වෙනවා. ඊළඟට අපි බලන්න ඕන මෙතන වෘෂභ ලග්නයේට ගුරු කොයි වගේ ග්‍රහයෙක්ද කියලා. එක එක ලග්නවලට එක එක ග්‍රහයෝ ක්‍රියා කරන විදිය වෙනස්නේ. ඇත්තටම වෘෂභ ලග්නයේට ගුරු මාරක ග්‍රහයක් වෙනවා, ලාභාධිපතිත් වෙනවා. ඒ කියන්නේ ලැබීම් පිළිබඳවත් අධිපති වෙනවා, මාරක ග්‍රහයක් වෙනවා. එතකොට වෘෂභ ලග්නයේට ගුරු 8 සහ 11 අධිපති වෙනවා. 11 අධිපති ගුරු, 8 අධිපතිත් ගුරු. 8 අධිපති නිසා මාරක ග්‍රහයෙක් වෙනවා. 11 අධිපති නිසා අය අධිපති එහෙම නැත්නම් ලාභාධිපති බවට පත් වෙනවා. එතකොට 100% සුබ විතරක් නෙවෙයි, පොඩි අවාසි පැති කීපයකුත් තියෙනවා. මම පෙන්වලා දෙන්නම් ඒ දේවල්. ඒවා සමනය කරගන්න බුද්ධි බලය යොදවන්න. අවාසි පැති තමයි වියදම් ටිකක් වැඩි වෙනවා. අටාධිපති නිසා ලාභයක් එනවා. ඒ ආවත් ඒක වියදමත් වැඩි වෙන තත්යකටපත් වෙනවා. එතකොට ණය, ඉන්ෂුරන්ස්, ටැක්ස් වැඩි වෙන කාලයක් බවට ඔබට පත් වෙයි. ලොකු බලාපොරොත්තු තියාගෙන පටන්ගත්තු වැඩ කරගෙන යද්දී නිකන් ඉබේටම ගුරු මාරක ග්‍රහය නිසා ඕවර් කොන්ෆිඩන්ස් තියාගෙන වැඩ කරන්න ගිහිල්ලා ඒකෙන් සුළු පාඩු අත්වෙන අවස්ථා ඔබට ලැබෙන්න පුළුවන්. ඒ නිසා හොඳට කළමනාකරණය කරගෙන බුද්ධිය සංකලනය කරගෙන ගත්තු තීරණ තමයි ඔබ ක්‍රියාත්මක කරන්න ඕන. සහෝදරයෙක්ගේ සෞඛ්‍ය ගැන ඔබේ අවධානය යොමු කරන්න වෙන අවස්ථාවක් උදා වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නිසා ඔබේ වැඩ ටිකක් කල් යන තත්යකට එන්න පුළුවන්. ඔන්න ඕව තමයි අපිට අවාසි විදියට පෙන්눔 කරන්නේ. ඒ වගේම මේ ගුරු මාරුව එහෙම නැත්නම් බ්‍රහස්පති උච්ච වෙලා 3 වෙනි ස්ථානයට පැමිණීම 9 බලන නිසාත් 11 අධිපති උච්ච වුණාම ආදායම් මාර්ග 2-3ක් හැදෙනවා. අන්න ඒ කාරණේ මෙතෙන්දි සක්‍රිය වෙනවා. 11 අධිපතිනේ වෘෂභ ලග්න කෙනාගේ 11ෙම ගුරු ඉන්නවා නම් ඒක මාරම ලක් එකක්. එතකොට එතන ස්වක්ෂේත්‍රයිනේ. එතකොට 11 ගුරු 11 ඉන්න කෙනෙකුටයි 11 අධිපති නිසයි මේ වෘෂභ ලග්නයේ අයට ඉදිරි කාලය තුල ඒ කියන්නේ 6 වෙනි මාසේ දෙකෙන් පස්සේ ආදායම් මාර්ග 2-3ක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ සයිඩ් ඉන්කම් එන කාලයක් බවට පත් වෙනවා. අතිරේක රැකියාවට අතිරේකව යම් කිසි දරුවෙක් හිතාගෙන ඉන්නවා නම් අමතර ආදායම් මාර්ගයක් සඳහා පොඩි බිස්නස් එකක් හරි පටන් ගන්න ඕනේ කියලා, මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා අන්නේ දේවල් ක්‍රියාත්මක කරන්න හොඳ කාලයක් හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට දැන් සමහර
වෛද්‍යවරයෙක් කියලා කියන්නකෝ වෛද්‍යවරයෙක් ඉන්නවා නම් එයා මෙතන මේ යම්කිසි නගරයක ඩිස්පෙන්සරි එකක් දාලා තවත් තැනක දාන්න හිතනවා නම් අන්න ඒ වගේ. ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරී ශාඛා ඇති කරන්න හොඳ තැනක් වසරක් තමයි මේ කාලය. එතකොට අලුත් තැනක් අල්ලගන්න හොඳ කාලය කියලා හඳුන්වන්න පුළුවන් ව්‍යාපාරික වශයෙන්. මොන වගේ අයටද වැඩියෙන්ම හොඳ කියලා වෘෂභ ලග්නේ මොන වගේ ග්‍රහ පිහිටීම් තියෙන අයටද වැඩියෙන්ම හොඳ කියලා හිතුවොත් මම මේක දකිනවා ගුරු උච්චව සක්ෂේත්‍රව කේන්දරෙත් ඉන්නවා නම් එහෙම නැත්නම් නීචව ඉන්න අයටත් හොඳ වෙන අවස්ථා තියෙනවා ගුරු උච්ච වුණාම. ඊළඟට අර චන්ද්‍ර ලග්නය කියලා දෙයක් තියෙනවානේ. එතකොට මෙන්න මේ චන්ද්‍ර ලග්න ඔබට තියෙනවා නම් වෘෂභ කන්‍යා මකර. ඒ කියන්නේ සමහර කෙනෙක් වෘෂභ ලග්නෙමයි හැබැයි චන්ද්‍ර ලග්නයත් වෘෂභමයි. එතකොට එක්කෝ චන්ද්‍ර ලග්නය කන්‍යා එක්කෝ මකර. අන්න ඒ වගේ අයට good period එකක් විදියට ඉතාම හොඳ කාලයක් විදියට මේක අපිට හඳුන්වන්න පුළුවන්. ගුරු උප්පත්තියෙම ගුරු නීචව නම් ඉන්නේ අන්න ගොඩක් ගොඩ එන්න පටන් ගන්නවා. උප්පත්තියේ ගුරු ස්වක්ෂේත්‍රව ඉන්නවා නම් විශේෂයෙන් 11 ඉන්නවා නම් අන්න ඒ අයත් ගොඩ එන්න පටන් ගන්නවා මේ වසර තුල. ඒගොල්ලන්ගේ සෑම දෙයක්ම කලෙලි වෙලා ජීවිතේ හොඳ තෝතැන්නක් බවට පත් වෙනවා මේ වසර. ඊළඟට මොන වගේ දේවල් කරන්න හොඳද කියලා අපි කල්පනා කරලා බැලුවොත් පරිස්සම් වෙන්න ඕන මොනවයින්ද කියලා කල්පනා කරලා බැලුවොත් ඇත්තටම මම ඉස්සෙල්ලා කියන්නම් කරන්න හොඳ දේවල්. ඒ කියන්නේ මේ ග්‍රහ සම්බන්ධතාවයත් එක්ක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ යාව ජීව ලෙස දෙන පැති ස්කිල් එකක්. ඒ කියන්නේ අපි හිතමු අපි ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න හිතනවා කියලා. අන්න ඒක. ඊළඟට අපි ඩිග්‍රී එකක් ඉගෙන ගන්න හිතනවා කියලා. අන්න ඒ වගේ දෙයක්. දැන් හිතන්නකෝ YouTube එකේ channel එකක් පටන් ගන්න හිතනවා කියලා. අන්න ඒ වගේ දෙයක්. ටීචින් අපි හිතමු ටියුෂන් එකක් පටන් ගන්න. කමියුනිකේෂන් වැඩ මෙන්න මේ වගේ දේවල් පටන් ගන්න හොඳ කාලයක්. ඒ වගේම තමන්ගේ සහෝදරයෙක් එක්ක බිස්නස් එකක් එකට හවුලේ පටන් ගන්න හොඳ කාලයක්. තමන්ගේ පාර්ට්නර් එක ඕපන් කතා බහක් ඇති කරගෙන ප්‍රශ්න තිබුණා නම් ප්‍රශ්න ඉවර කරගන්න හොඳ කාලයක්. ඊළඟට පරිස්සම් වෙන්න ඕනේ පැති මොනවද? ණය ගන්න එක ඇත්තටම වෘෂභ ලග්න හිමියෝ ණය නොගෙනම ඉන්නවා නම් හොඳයි. මොකද වෘෂභ ලග්න හිමියාගේ ගති ස්වභාවය තමයි ටිකක් වැඩ කල් දාන එක. ඉතින් 8 අධිපති නිසා ණය නොගෙන ඉන්නවා නම් හොඳයි කියලා ගුරු 8 අධිපති නිසා මම කියන පලාපලය ඔබට පැහැදිලි ඇති. තව එක නොකළ යුතු දෙයක් පරිස්සම් වෙන්න ඕන පැත්තක් තමයි කතාව වැඩි වෙනවා මේ කාලේ. එතකොට කතාව වැඩි කෙනෙකුගේ වැඩ අඩුයිනේ. ඉතින් ඇත්තටම ඒක එහෙමනේ. කතා කර කර ඉන්න වෙලාවක් තියෙනවා කියන්නේ වැඩ අඩුයි කියන එකනේ. ඒ නිසා මෙයා කතාකාරයෙක් විතරයි කියන නම හදාගන්න එපා. කතා කරන තරමටම වැඩක් කරන්න පටන් ගන්න. අසල්වැසියෝ අහල පහල අය එක්ක 3 නියෝජනය වෙනවනේ. රණ්ඩු හැදෙන්න පුළුවන් අහල පහල අයත් එක්ක. ඒ නිසා ඉක්මනට කේන්ති යනවා නම් ඒ දේවල් පාලනය කරගන්නත් අවධානය යොමු කරන්න ඕන. දැන් අපි සාරාංශය අරගෙන බැලුවොත් වෘෂභ ලග්නයට ගුරු කටකේ උච්ච වීම ධෛර්යයෙන් සහෝදර උදව්වෙන් ඉස්සරහට යන හොඳ වාසනාවන්ත අවුරුද්දක් කියලා හඳුන්වන්න පුළුවන්. ලාභය වැඩි වෙනවා ඒ වගේම වියදමත් වැඩි වෙනවා. වගකීම් එක්ක ඉස්සරහට යන්න ඕනේ ආදායම වියදම කළමනාකරණය කරගෙන. 2026-27 කාලය ජීවිතේ වෘත්තීය පැත්තේ හැරවුම් ලක්ෂයක් බවට පත්වෙයි කියලා මම වෘෂභ ලග්න හිමියන්ට මතක් කර දෙනවා. එතකොට ඔයාගේ උපන් කේන්දරේ ගුරු ඉන්න තැනයි ඔයා ඇත්තටම ගුරුගේ මහදසාවේ ගුරුගේ අන්තර්දසාව වගේ ගත කරනවා නම් මේ ඵල 100%ක්ම දෙගුණ වෙලා ඔයාට පැමිණෙනවා. මේ කිව් හොඳ ඵල. හැබැයි ඔබ ගත කරන අනිකුත් දසා ඒවා ගෝචර ඵල අනික් ග්‍රහයන්ගේ ගෝචර ඵල දසාවන් ඒ දේවල් අනුව මේකේ ටිකක් වෙනසක් ඇති වෙන්න පුළුවන්. එහෙම තමන්ට මේ දේවල් කොහොමද මේ ග්‍රහ මාරුවත් එක්ක තමන්ගේ පෞද්ගලික දසා කාලයන්ට ඒ රාෂ්ටක තියෙනවා නම් කොහොමද මේ දේවල් වල තුලනේ කියලා බලාගන්න ඔබ
තිරේ දිස්වන අංකයට දුරකථන ඇමතුමක් අරගෙන ඔබේ කේන්ද්‍රය පෞද්ගලිකව බලා ගන්න පෙළඹෙනවා නම් මම හිතන්නේ ඒක ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා. තෙරුවන් සරණයි.